Hello guys, welcome back to Dish on the Way. ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් අද වීඩියෝ එකේ මම කොහෙවත් ඇවිදින්න යන්නේ නැහැ. අද මම ඔයාලට ගෙනාවේ මම කොහොමද අපේ ගෙදර ක්‍රිස්මස් ට්‍රී එක හදන්න කියලා. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි ගොඩක් කාලයකට පස්සේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේෂන් කරන්න ගත්තේ ආසාවට. මොකද මම කතෝලික නෙමෙයි. හැබැයි මම බුද්ධ ආගමේ අපි හැමෝම කැමති ක්‍රිස්මස් කාලේට මොන ආගමේ වුණත් ආගම් බේගකින් තොරව අපි යනවා ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් බලන්න, ක්‍රිස්මස් ලයිට්, ක්‍රිස්මස් හැමදේම බලන්න ආසයිනේ. ඉතින් ඒ හින්දා මම හිතුවා අද මේ පාර ඩුබායි වල අපේ ගෙදර ක්‍රිස්මස් ට්‍රී එකක් හදන්න ඕන කියලා. හැබැයි ලොකුවට නෙමෙයි පොඩියට. ඉතින් ඒක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. කොහොමද මම ක්‍රිස්මස් ට්‍රී එක මේ පාර හදන්න කියලා බලන්න. අද ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න ගත්ත අයිටම්ස් කියලා. ඉතින් මේ තියෙන්නේ පළවෙනි එක මේක පොඩි හැංගින් ෆ්ලෆි අයිටම් එකක්. මේ බලමු මේක අපි ක්‍රිස්මස් ට්‍රී එකේ දාන්නේ නැත්නම් කොහොමද ඒක අපි ඇඩ්ජස්ට් කරගන්නේ කියලා ඩෙකරේට් කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී එකට දාන්න තියෙන ක්‍රේප්ස් ටික. ඉතින් මම ක්‍රිස්මස් ට්‍රී එකට ගොඩක්ම ගත්තේ සිල්වර්, රෙඩ් ඇන්ඩ් ගෝල්ඩ් කියන කලර්ස් වලින්. ඉතින් මම ඒ හින්දා මේ ක්‍රේප්ස් වලිනුත් සිල්වර්, රෙඩ් කියන දෙකෙන් තමයි ක්‍රේප්ස් ටිකත් ගත්තේ. ඊට පස්සේ මේ බබල්ස් ගත්තා. මේ බබල් එකේ ලාර්ජ් සයිස් එකේ බබල් එක තමයි ගත්තේ. මේක මැද තියෙන ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක්. ඉතින් අපි බලමු කොහොමද ඒක ෆිට වෙන්නේ කියලා ක්‍රිස්මස් ට්‍රී එකට. ඊට පස්සේ ගත්තා සැන්ටා හැට් එකක්. මේක මම ආසාවට ගත්තේ බලමු මේක මොකද කරන්න කියලා ඉස්සරහට ඔයාලට ෆොටෝ වලින් හරි බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මේ තව තියෙනවා මේකේ ඩෙකරේෂන් අයිටම්ස් වගේක් පියර් ක්‍රිස්මස් ට්‍රී එතකොට ගිෆ්ට් වගේ හදපේවා බබල් ස්ටාර්ස් ඔක්කොම මේ බොක්ස් එකේ තියෙනවා. ඉතින් මේක තමයි ක්‍රිස්මස් ට්‍රී එකේ ස්ටාර් එකට ඔලින් සෙට් කරන්න ගත්තේ. ඒක මේක ලයිට් එකක් තියෙන දේ හින්දා තමයි මේ අයිටම් එක ගත්තේ. පස්සේ ගත්තා ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න අවශ්‍ය වෙන බල්බ්ස් ටික LED මෙතන බල්බ්ස් 300ක සෙට් එකක් තමයි ගත්තේ. මාර්ච් කලර්ස් වලින් තමයි ඒක ගත්තේ. ඊට අමතරව මේක තව හැමින් ඩෙකරේෂන් එකක් ස්නෝ ෆ්ලේක් එක වගේ තියෙන සිල්වර් කලර් එකේ මේක ගත්තා. ඊට අමතරව මේ පීස් චේන් එකක් ගත්තා ගෝල්ඩ් කලර් එකේ. මේ තියන්නේ ක්‍රිස්මස් ට්‍රී එක යටට දාන්න වගේ පුළුවන් වෙන ක්ලෝතින් එකක්. ඒක පොඩි සීට්‍රින්ස් අරලා තියෙන ක්ලෝතින් එකක්. ඉතින් මේක තමයි ඊට පස්සේ තව ෆොටෝ ප්‍රොම්ප්ට් එකක් බලමු කොහොමද කියලා. ඒකත් ෆොටෝස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මම ගත්තේ මගේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න. අපි දැන් එහෙනම් ඩෙකරේට් කරන්න යමු. ඉතින් ඉස්සෙල්ලාම අපිට මගේ ක්‍රිස්මස් ට්‍රී එක අන්බොක්ස් කරගන්න වෙනවා. God has decked thee, thou bidst us true and faithful be, and trust in God unchangingly. Oh Christmas tree, how richly. ඉතින් මම ඔයාලට කිව්වානේ මම මේක ගෙදර පොඩි කාලේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරාට පස්සේ මගේම කියලා ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න ෆස්ට් ටයිම්. ඉතින් මම ඔෆිස් එකේ ඩෙකරේට් ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරලා තියෙනවා. ඒකෙන් ගෙදර කරේ පොඩි කාලේ. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි ක්‍රිස්මස් ට්‍රී එකක් අන්බොක්සින් කරලා සම්පූර්ණයෙන්ම ඩෙකරේට් කරන්නේ. ඒත් පොඩි කාලේ මම ක්‍රිස්මස් ට්‍රී ඩෙකරේට් කරේ අපේ තාත්තා ගෙනත් දුන්නේ ඇත්තම ක්‍රිස්මස් ට්‍රී එක. ඒක අපිට නුවරඑළිය ගිහිල්ලා ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් ආයේ ඔෆිස් එකේ වැඩවලට යනකොට එයාගෙන් තමයි මට සමාව පොඩි කාලේ මතක තියෙන කාලේ ක්‍රිස්මස් ට්‍රී ඇත්ත ඒවා තමයි ගෙනාවේ. ඉතින් ඒ හින්දා මට මේ ප්ලාස්ටික් ක්‍රිස්මස් ට්‍රීස් අන්බොක්සින් කරලා කරේ නෑ පොඩි කාලේ. ඉතින් මේක මට එක්ස්පීරියන්ස් එකක්. ලොකු වෙලා හරි එහෙම දෙයක් කරන්න හම්බෙච්ච එක. මේකේ ඔයාලා දැකලා තියෙනවද මේ වගේ ක්‍රිස්මස් ට්‍රී වල මේවා අතින් අතට මේ වගේ කේසින්ස් දාලා තියෙනවා. මම දන්නේ නැහැ, මම දැකලත් නැහැ. ඔයාලා දන්නවා නම් ඔයාලා කරලා අන්බොක්ස් කරලා තියෙන ක්‍රිස්මස් ට්‍රී වල කියන්න. මම හිතන විදිහට මේකේ පොඩි අර ස්නෝ ඉෆෙක්ට් එකක් තියෙනවා මේ අතවල. ඒ හින්දා තමයි ඒක කැලි ගැනදී කියලා හින්දා වෙන්න ඕනේ. මේ වගේ 200ක් 300ක් විතර මෙන්න පොඩි කේසින් තියෙනවා. ඒක තමයි මාර එපා කරපු දෙය. මේකේ දාන්න ගියාම බරි මේක මේ අස්සෙත් තියෙනවා. ඒක හොයාගන්නත් බෑ සමහර වෙලාවට. ඔක්කොම අත ටික පාත් කර පොඩි පොඩියට බලන්න ඕනේ. මම අන්තිමට ඔක්කොම ඒවා ටික හිමීට පැය භාගයක් විතර ගලවලා
ඒක ඉවරයක් කරගත්තා. Christmas tree, oh Christmas tree, thy candle shines so brightly. Oh Christmas tree, oh Christmas tree, thy ඉතින් ඔයාලා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් වීඩියෝස් බලන්න නැත්නම් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම හැප්පයට තියෙන bell icon එක click කරලා තියාගන්න. ඔයාලා අලුතෙන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක notification එක එන්න එතකොටයි. හරි. අපි එහෙනම් දැන් decorate කරන්න start කරමු. මම පළවෙනියටම මේ beadings chain එකෙන් decorate කරන්න තමයි start කරේ. ඉතින් නත්තල සමරන්න ලොකු දේවල් අවශ්‍ය නැහැ. කතෝලික නොවුනත් මම කැමති, මම විතරක් නෙමෙයි මම දන්නවා ගොඩක් අය කැමති නත්තල සමරන්න. ඒ කියන්නේ අපි කැමති නත්තල් ගහක් හදන්න, නත්තල් කිල්ල බලන්න. ඒකට අපි දන්නවා මම ලංකාවේ ඉන්නකොට මම දැන් මෙහෙට වෙලා අවුරුදු 2ක්. එතකොට ඒ දෙකට කලින් හැමදාම යාළුවොත් එක්ක, පවුලත් එක්ක, ඒ හැමෝමත් එක්කම ගියා. අපි තැන් වල බෙල්වල කොළඹවත ඒ තියෙන නත්තල් අසිරිය නත්තල් දාලා ඩෙකරේට් කරලා තියෙන ලයිට්ස් දාලා තියෙන මේ මොන්දේ මනන්න අනිත් යනවා. ඉතින් ඒක අත්‍තරම අපිට ඇහැටත් ප්‍රියයි, අපේ හිතත් සැනසෙනවා. ඒ හැම දෙයක්ත් එක්ක කොට එළියට බහලා ඒ දේවල් බලන්න ආසෙක් වෙනවා. ඉතින් මම දන්නවනේ මම ෆේස් වල, හැබ්ලොක් සිටි වල හැමතැනම ක්‍රිස්මස් වලට මා ලස්සන සරසලා තියෙනවා. ඒක ගෝල් ෆේස් පැත්තේ එහෙම. ඉතින් මම මෙහි ගිහිලා මෙහි තියෙන ක්‍රිස්මස් මාකට් වෙනම ක්‍රිස්මස් වලට හදපු. ඉතින් පන්තින 5ක් 4ක් හෝ 5ක් ඒ වගේ තියෙනවා. ඉතින් මම එකකට ගියා. ඒකේ වීඩියෝ එක කලින් මම ඔයාලට දාලා තියෙනවා. අනිවාර්යයෙන් ඒක බලන්න. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ කාන්තාරයක උනත් ඒ වගේ ක්‍රිස්මස් මාකට් හදලා මොකද මෙහි ගොඩක් මේ කාලේ සංචාරකින් ඉන්න කාලයක්. ඉතින් ඒවල තමයි වැඩිපුරම එකෙක් හිටියේ ඇවිල්ලා බලන්න. ඉතින් ඒ හින්දා හරිම ලස්සනයි. ඉතින් ඒක බලන්න ඉතින් හැමෝම තම තමන්ට පුදුම විදියට පොඩියට ලොකු දෙයක්. තමන්ට satisfaction එකක් ඇති වෙන විදියට දේවල් කරන්න. much pleasure thou canst give me. Oh Christmas tree, oh Christmas tree, much pleasure thou canst give me. How often has the Christmas tree afforded me the greatest glee. Oh Christmas tree, oh ඉතින් කතාවෙන් කතාව මෙතන වෙන දේ කියන්න බැරුණානේ. දැන් මම අර gold color bead chain එක මේ කොම වට කරාට පස්සේ මම ඊළඟට ගත්තේ silver color and snowflakes වගේ තිබ්බ decoration item එක. ඒකත් තිබ්බේ අර වැලක්කට වගේ දිගට. ඉතින් මම ඒක මෙන්න පොඩි පොඩි වලට කපලා ඉවරලා වෙන වෙනම මේ වගේ එල්ලුවා. from base to sun. ඒ හරියට. Only splendor for the sight. Oh Christmas tree, oh Christmas tree, thy candle shines so brightly. Oh Christmas tree, how richly God has decked thee. Oh Christmas tree, මේ how richly God has decked මේක thee. පොඩක් අර අමුතු ලුක් එකක් තියෙන එක මට හැබැයි මම පැටර්න් එකේ තිබ්බේ 4යි. ඉතින් මම මගේ මේ ගත්ත ක්‍රිස්මස් ට්‍රී ගහත් එක්ක මම හිතුවා තව ගොඩක් බබල්ස් ගත්තොත් එහෙම ඒක වැඩි වෙයි කියලා. ඉතින් මම ඉඳන් අර සයිඩ් මික්ස් කරලා තමයි ගත්තේ. කවන්න අපි බලමු තව අපේ ඉතුරුලා තියෙන gold color note items ටිකක් ඒ ටිකත් මේක හෑන් කරලා අපි බලමු කොහොමද ෆයිනල් රිසල්ට් එක කියලා මගේ අතට ගහේ. Christmas tree, oh Christmas tree, thy leaves are so unchanging. Oh Christmas tree, thy leaves are so unchanging. Not only green when summer's here, but also when 'tis cold and drear. Oh Christmas tree, thy leaves are so
richly God has decked me. ඉතින් මේ ලබන්නා වූ නත්තල ඔබ සැමට සුබම සුබ නත්තලක් වේවා. Unchangingly, oh Christmas tree, how richly God has decked